අයිබෝන් ආදරණීය දුවේ පුතේ අද අපි සූදානම් වෙලා ඉන්නේ ඩිසෙන්ඩ්‍රා ඇකඩමි අපේ සංගීතායතනයෙන් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්න ඔන්ලයින් පාඩම් මාලාව සමග. ඉතින් අද අපි අපේ පාඩම් මාලාවේ පළවෙනි පාඩම ඔයාලට ගේන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බෝඩ් එකේ තියෙන වචනේ. මොකද්ද තියෙන්නේ? සංගීතය. ඉතින් පෙරදිග සංගීතය ඉගෙන ගන්න අපේ දුවල පුතාලගේ පළවෙනිම පාඩම. ඒ කියන්නේ ඔයාලා සංගීතයේ විෂයක් විදියට ඉගෙන ගද්දී ඒක ඉගෙන ගන්න අත්පොත් තියද්දී අපි ඉගෙන ගන්න ඕනේ පළවෙනිම වචනය තමයි මේ තියෙන්නේ. මොකද්ද? සංගීතය. ඉතින් සංගීතය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගද්දී අපි ඒ ගැන විවිධ නිර්වචන ඔස්සේ ඉගෙන ගමු. ඉස්සෙල්ලාම ළමයි අපි අපේ භාෂාවට අනුව, ඒ කියන්නේ අපි පාවිච්චි කරන අපේ මව් භාෂාව සිංහලනේ. ඉතින් අන්නේ සිංහල භාෂාවට අනුව මේ සංගීතය කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් සරලව කතා කරමු. බලන්නකො මේක දිහා. සංගීතය. මෙන්න මේ සංගීතය කියන වචනය ළමයි අපි අර්ථවත් විදිහට කොටස් දෙකකට වෙන් කරමු බලන්න. එහෙම වුණොත් අපිට සං කියන එක එක වචනයකුත් ගීතය කියන එක එක වචනයකුත්. ඒ කියන්නේ අපි ඉරක් ඇන්දොත් මෙන්න මේ විදිහට බෙදා ගන්න පුළුවන්. එතකොට සං කියන්නේ එක වචනයක්, ගීතය කියන්නේ එක වචනයක්. එතකොට ළමයි මේ සංගීතය කියන වචනේ හැදිලා තියෙන්නේ ගීතය කියන වචනයට සං කියන උපසර්ගය එකතු වෙලා. එතකොට උපසර්ගයක් කියන්නේ ළමයි මොකක් හරි වචනයකට උපසර්ගයක් එකතු වුනහම ඒ එකතු වෙන වචනේ අර්ථය වැඩි වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, විරුද්ධාර්ථ වෙන්න පුළුවන්. ඔය වගේ වෙනස් වීම් වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ගීතය කියන වචනේට සං කියන උපසර්ගය දුන්නට පස්සේ අපිට මෙන්න මෙහෙම සං කියන උපසර්ගයට දෙන්න පුළුවන් ළමයි අපිට තේරුම් තුනක්. එකක් තමයි මනා. අනිත් එක තමයි යහපත්. අනිත් එක සාමූහික. අපි ආයෙත් කියමු සං කියන උපසර්ගයට තේරුම් තුනක් අපිට දෙන්න පුළුවන්. එක තමයි මනා, යහපත්, සාමූහික. මාත් එක්ක කියමු මනා, යහපත්, සාමූහික. එතකොට මේ ගීතය කියන වචනේ තේරුම අපි ගත්තොත් ළමයි ගයනු ලබන්නේ කුමක්ද? ඒ ගීතයයි. අපි සාමාන්‍යයෙන් ගායනා කරන ඒවාට කියනවානේ ගීත කියලා. එතකොට ගායනා කරන්නේ මොකක්ද? ඒක ගීතය. අපි කියමුකෝ ඒක ගායනය කියලා. එතකොට ඒක ගායනය කියලා හිතලා අපි මෙන්න මේ තේරුම් තුන සංකීර්ණ උපසර්ගයේ තේරුම් තුන මේක ගායනය කියලා හිතලා ඒක පිටිපස්සට දාලා මෙන්න මේ තේරුම් තුන දාලා සංගීතය කියන වචනය, ඒ කියන්නේ අපේ විෂයේ මුල්ම වචනය සංගීතය කියන එක සඳහා තේරුම් තුනක් අපි ගොඩනගලා බලමු. හොඳයි එහෙනම් අපි දැන් බලමු මනා, යහපත්, සාමූහික කියන තේරුම් තුනත් එක්ක කොහොමද සංගීතය කියන වචනයට අපි තේරුමක් හදාගන්නේ කියලා. බලන්නකො මේ පැත්ත. මනා කියලා ඉස්සෙල්ලාම අපිට හම්බුන තේරුමත් එක්ක ගායනය එකතු වුනහම මනා වූ ගායනය කියලා අපිට හදාගන්න පුළුවන්. මොකක්ද? මාත් එක්ක කියමු මනා වූ ගායනය. ඊළඟ එක තමයි යහපත් කියන වචනේ. යහපත් කියන එකට අපි ගායනය එකතු කරලා යහපත් වූ ගායනය කියලා අපිට තවත් තේරුමක් හදාගන්න පුළුවන්. මොකද්ද? යහපත් වූ ගායනය. මේ කියනවා මාත් එක්කම කියලා ඔයාලා තුරු වෙන්න. එතකොට ඔයාලට පොත බලන්න ඕනේ නැහැ. මේ පාඩම ඉවර වෙද්දි මේ වචන ටික ලස්සනට ඔයාලට පාඩම් හිටිනවා. තුන්වෙනි එක තමයි සාමූහික කියන තේරුම. ඉතින් සාමූහික කියන තේරුමට ගායනය කියන එක එකතු වුණාම සාමූහික ගායනය කියලා අපිට තවත් තේරුමක් අරගන්න පුළුවන් මේ සංගීතය කියන වචනයට. එහෙනම් සං කියන උපසර්ගයට අපි දුන්න මනා, යහපත්, සාමූහික කියන තේරුම් තුනට ගීතය නැත්නම් ගායනය කියන එකට එකතු කරලා මනා වූ ගායනය, යහපත් වූ ගායනය සහ සාමූහික ගායනය කියලා සිංහල භාෂාවේ විදියට අපිට ලස්සනට තේරුම් තුනක් ගොඩනගා ගන්න පුළුවන් දරුවනේ. හොඳයි. අපි දැන් ඉගෙන ගත්තා සිංහල භාෂාවේ විදියට
සංගීතය කියන්නේ මොකක්ද කියලා ඊළඟට අපි මේ ඉගෙන ගන්න පෙරදිග සංගීතයනේ දුවේ පුතේ. ඉතින් මේ පෙරදිග සංගීතය ඉගෙන ගන්නකොට අපිට අපේ විෂය නිර්දේශයෙන් භාගයට භාගයක්ම වගේ අපේ සහෝදර රට, ඒ කියන්නේ අපේ ළඟම තියෙන රට ඉන්දියාවනේ. ඉතින් මේ ඉන්දියාවෙත් හින්දුස්තානී සංගීතයේ යම් යම් කොටස් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් යමු. ඒ කියන්නේ ඉන්දියාවේ මේ සංගීතය කියන්නේ මොකක්ද? ඉන්දියන් අය, ඒ කියන්නේ ඉන්දියානු ජාතකයන් මේ සංගීතය කියන්නේ මොකක්ද කියලා හඳුන්වන විදි ටිකක් අපි ඉගෙන ගමු. ඒ අතරින් ප්‍රධානම එක නිර්වචනයක් තියෙනවා ළමයි. ඒ තමයි ඉන්දියාවේ ඉඳලා තියෙනවා පඬිවරු කියලා જાතියක්. ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් නැති අය. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි ඒ කාලේ රජවරුත් යම් යම් උපදෙස් ලබා ගත්තා කියන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රසිද්ධ පඬිවරයෙක් ඉන්නවා මේ සංගීතය කියන එකට. ඒ කියන්නේ අපි මේ සංගීතය කියන වචනයට ලස්සන නිර්වචනයක් දුන්න. එයාගේ නම තමයි සාරංග දේව කියන පඬිතුමා. කවුද? සාරංග දේව පඬිතුමා. එයා ලියලා තියෙනවා කෘතියක්. ඒකේ නම තමයි සංගීත රත්නාකරය. මොකක්ද? සංගීත රත්නාකරය. ඒක ලියලා තියෙන්නේ සාරංග දේව කියන පඬිවරයා. ඉතින් මේ සාරංග දේව කියන පඬිවරයා සංගීත රත්නාකරය කියන කෘතියේ සංගීතය කියන්නේ මොකක්ද කියලා බොහොම ලස්සනට ලියලා තියෙනවා මෙන්න මෙහෙම. ගීතම් වාද්‍යම් තථා නෘත්‍යම් ත්‍රයම් සංගීත මුච්චතේ. මොකද්ද? හොඳට අහන්න. ගීතම් වාද්‍යම් තථා නෘත්‍යම් ත්‍රයම් සංගීත මුච්චතේ. ඒ කියන්නේ ළමයි දැන් අපිට මේ වචන අහද්දිම මේකේ තේරුම් ටික ටික අපිට තේරෙනවා. ගීතම් ගීතය අපි ඉගෙන ගත්තා ගීතය නැත්නම් ගායනය කියලා. වාද්‍යම් වාද්‍යම් කියනකොටම අපිට තේරෙනවා ඒ කියන්නේ වාදනය ගැන කියලා. ගායනය වාදනය තථා නෘත්‍යම් නෘත්‍ය කියන්නේ නර්තනයට. එතකොට ගීතය නැත්නම් ගායනය වාදනය සහ නර්තනය ත්‍රයම් සංගීත මුච්චතේ. මේ ත්‍රිත්වයේ එකතුව සංගීතයයි. ගායනයයි වාදනයයි නර්තනයයි කියන මේ තුනේම එකතුව සංගීතය කියලා තමයි සාරංග දේව පඬිතුමා කියලා තියෙන්නේ. හැබැයි ළමයි මේක අපිට ඇහෙනකොටම ඔයාලත් කල්පනාවෙන් අහන් හිටියනම් ඔයාලටත් හිතෙයි කොහෙන්ද මේ නර්තනය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද අපේ ඉස්කෝලේ වුණත් නර්තනාංශය වෙනමයි සංගීතාංශය වෙනමයිනේ තියෙන්නේ. මෙන්න මෙහෙමයි දුවේ පුතේ. අපි දැන් මම මුලින් පාඩම කියද්දිම කිව්වනේ ඔයාලට මේ පඬිවරු ඉඳලා තියෙන්නේ රජවරුන්ගේ කාලේ කියලා. ඉතින් මේ රජවරුන්ගේ රාජමාලිගාවල මෙන්න මේ කියන තුනම මොනවත් තුන? ගායනය, වාදනය, ඒ වගේම තමයි නර්තනය කියන තුනම එකම අංගයක් විදිහට තමයි රජවරු ඉස්සරහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඉදිරිපත් කරපු කාලෙකනේ මේ සාරංග දේව කියන පඬිතුමා ඉඳලා තියෙන්නේ. සමහර විට ඒකින්ද වෙන්න ඇති එතුමා මේ විදිහට සංගීතයට නිර්වචනයක් දීලා තියෙන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට පෙරදිග සහ අපරදිග, ඒ කියන්නේ බටහිර මේ යන සංගීත පද්ධති දෙකේම පිළිගත්ත එක් මතයකට වෙilla තියෙනවා සංගීතය කියන්නේ මොකක්ද කියලා. ඒ තමයි මෙන්න මේක. අහගන්නකෝ. අපි ගායනා කරත් වාදනය කරත් දැන් ওই ගායන වාදනය කියන දෙකනේ සංගීතේ ප්‍රධානම වෙන්නේ. ඉතින් අපි ගායනයක් කරත් වාදනයක් කරත් මේ දෙකේදිම අපි භාවිතා කරන පොදු දෙයක් තියෙනවා. මොනවා වෙන්නේ නැද්ද? ඒ තමයි ළමයි ස්වර. මොනවද? ස්වර. කොහොමද මේක මේ ගායනටත් වාදනයටත් දෙකටම පොදු වෙන්නේ? අපි වාදනය කරද්දී අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගත්තාම නැත්නම් සංගීත භාණ්ඩයක් ගත්තාම කොහොමත් අපි ඒකේ වාදනය කරන්න ඉගෙන ගන්න ස්වරනේ. එතකොට ස්වර ප්‍රස්ථාර තමයි ඒකෙන් අපි ගායනය වාදනය කරන්නේ. සමාවෙන්න. එතකොට අපි ගායනයේදී කොහොමද මේ ස්වර ගායනා කරනවා කියන්නේ? අපි දැන් වලට හිතෙන්න පුළුවන් සර් අපි ගායනා කරද්දී ස්වර නෙමෙයිනේ ගායනා කරන්නේ වචනනේ ගායනා කරන්නේ. අපි ලිරික්ස්නේ අරන් බලාගෙන කියන්නේ. හැබැයි දුවේ පුතේ අපි මේ ලිරික්ස් ටික නැත්තම් මේ වචන ටික කියන්නේ මොකක් හරි තනුවකට අනුව. ඔයාලා වචනෙන් කියනවා නම් මෙලඩියකට අනුව. මේ මෙලඩිය හැදිලා තියෙන්නේ එක එක ලස්සන රටාවලට ස්වර එකතු වෙලා. එතකොට අපි ඍජුවම නැතත් වක්‍රාකාරයෙන් උනත් ගායනා කරලා තියෙන්නේ මොනවද? ස්වර. ගායනයේදී වාදනයේදී යන මේ දෙකේදිම අපි යොදාගෙන තියෙන්නේ මොනවද? ස්වර. එතකොට අන්න ඒක හින්දා වර්තමානයේදී පෙරදිග
සහ බටහිර යන මේ පද්ධති දෙකේම පිළිගත් මතය තමයි ස්වරවල එකතු වීම සංගීතයයි කියන එක. මොකක්ද? ස්වරවල එක්වීම සංගීතයයි. කවුරු හරි ඔයාලගෙන් අහුවොත් සංගීතය කියන්නේ මොකක්ද කියලා එකපාරම දෙන්න පුළුවන් බොහොම නිවැරදි උත්තරයක් තමයි සංගීතය කියන්නේ මොකක්ද? ස්වරවල එක්වීමයි. මොකක්ද? ස්වරවල එක්වීම සංගීතයයි කියලා. ඉතින් මේක බොහොම ලස්සනට අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ඉන්දියානු මේ නිර්වචනය වගේම इंडियन ඒ කියන්නේ ඉන්දියානු භාෂාවෙන් හින්දි භාෂාවෙන්ම අපි කිව්වොත් ස්වරෝं का मिलना संगीत कहते हैं කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ස්වරවල එකතු වීම සංගීතය කියලා කියනවා කියලා. ඒ වගේම බටහිර සංගීතයේදී ඔක මෙන්න මෙහෙම කියලා තියෙනවා. Music is the art of combined sounds. ඉතින් ඒකේ තේරුම ගත්තත් ඒ කියන්නේ මේ ස්වරවල නැත්නම් නාදවල එකතු වීම තමයි සංගීතය කියන්නේ කියලා. ඉතින් වර්තමානයේ අපි හැමෝම පිළිගන්න මතයක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ සංගීතය කියන්නේ ස්වරවල එක්වීම. සංගීතය කියන්නේ මොකක්ද කියලා කවුරු කොහොම මොන ආකාරයකට කිව්වත් ළමයි මේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අපි සාමාන්‍යයෙන් භාෂාවක් පාවිච්චි කරන්නේ කාත් එක්ක හරි sannivedanaya කරන්නනේ. එතකොට මේ sannivedanaya කරන්න අපි පාවිච්චි කරන භාෂාව අපි ඉස්සරහින් ඉන්න අයට තේරෙන්න ඕනේ. එතකොට සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නම් ඒ කියන්නේ මුළු විශ්වයටම කතා කරන්න පුළුවන් ලස්සන භාෂාවක් තමයි මේ සංගීතය කියන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යයාට පමණක් නෙවෙයි සතා සිව්පාවට ගහ කොළවලට මෙන්න මේ හැම දෙයකටම කතා කරන්න පුළුවන් ඔවුන්ට රස විඳින්න පුළුවන් ලස්සන භාෂාවක් තමයි මේ සංගීතය කියලා කියන්නේ. ඉතින් ස්වර හතක් ලස්සනට එක එක විදිහට එකතු කරලා ලස්සන නිර්මාණ කරන්න පුළුවන් පුදුමාකාර නිර්මාණ කරන්න පුළුවන් ඒ වගේම හැම කෙනාවම සුවපත් කරන්න පුළුවන් හරි ලස්සන විෂයක් තමයි මේ සංගීතය කියන්නේ. ඉතින් පෙරදිග සංගීතය තෝරගත්ත ඔයාලට පළවෙනි පාඩම විදිහට අපේ ඩිසෙන්ඩ්‍රා සංගීතායතනයෙන් මේ විදිහට ලස්සන පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාඩමේ අවසානයේට මේ වීඩියෝ එකේම අපි පුංචි ප්‍රශ්නාවලියක් දාලා තියෙනවා. ඉතින් ඒකටත් උත්තර ලියලා ඒ වගේම වීඩියෝ එක යටින් මම මගේ WhatsApp අංකයක් දාන්නම්. ඉතින් ඒකට ඔයාලා උත්තර එවන්න පන්ති ආවත් කමන්නේ නැතත් කමන්නේ අපි ඔයාලා හැම කෙනෙක්ටම මේ සංගීතය කියන විෂය කියලා දෙන එක තමයි අපේ ඩිසෙන්ඩ්‍රා සංගීතායතනයේ බලාපොරොත්තුව. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකල් ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි.